සුබ දවසක් අස්වාන් නගරය අසලින් සොයාගත් මෙම විශේෂ පාෂාණ කැටයම ක්‍රිස්තු පූර්ව 4000ට ආසන්න ඉතිහාසයක් ඇති කෘතියක් ලෙස පර්යේෂකයින් සඳහන් කරති. බැලිගල් යට කාලයක් සැඟවුණු ගලේ රූපයේ දිගු රළක් ඇති පුද්ගලයෙක් බෝට්ටුවක හිඳ හබලක් අතැති අන දෙන අයෙකු හා බෝට්ටුව ඇදගෙන යන 5 දෙනෙක්ද මෙමගින් නිරූපණය කෙරේ. විද්වතුන්ගේ මතය වන්නේ බෝට්ටුව උතුරට මුහුණලා තිබීම නයිල් ගඟේ ඉහළට ගමන් කිරීම සංකේතවත් කර ඇති බවයි. බෝට්ටු රූපය පුරාණ ඊජිප්තු කලාවේ නිතර දැකිය හැකි සම්ප්‍රදායික මෝස්තරයක් වන අතර. ඉහළ හා පහළ ඊජිප්තුව ඉතිහාසය එක් වූ ක්‍රි.පූ. 3100 යුගයට සම්බන්ධ විය හැකි බව විශ්වාස කෙරේ. එදා රටේ බලය ප්‍රාදේශීය නායකයන් අත තිබූ බවත් ගැටුම් බහුලව තිබුණ බවටද සාක්ෂි පෙන්වයි. නමුත් රාජ්‍යය පිහිටුවීමේ විස්තර හා ඒ සඳහා දායක වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු තවමත් රහසක් ලෙසම පවතී. මෙම කැටයම පාරාවෝ නාමගේ මුල්නිල රූපයට සමාන බවත්. බලවත් පුද්ගලයෙකු නිරූපණය කර ඇති බවත් විද්වතුන් විශ්වාස කරති. එබැවින් ඊජිප්තු රාජ්‍යය ආරම්භයට පෙර සිදු වූ ඉතිහාසය තේරුම් ගැනීමට මෙය අතිශය වැදගත් සොයා ගැනීමක් ලෙස සැලකේ. පර්යේෂකයින් වැඩිදුරටත් මේ කැටයම පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ සිදු කරමින් එහි භාවිතා කළ උපකරණ, ගල් කපා නිර්මාණය කළ ක්‍රම සහ එය සිටි ප්‍රදේශයේ මූලික භූගෝලීය තත්ත්වය ගැනද අධ්‍යයනය කරයි. මෙම තොරතුරු හඳුනා ගැනීමෙන් නයිල් ගඟේ ආරම්භක සංස්කෘතිය, වාණිජ මාර්ග සහ පුරාණ ඊජිප්තු ජනතාවගේ දෛනික ජීවිතය පිළිබඳ තවත් පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරති.